යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අලුත් මාසයට ආසිරි. අපි අලුත් මාසයේ උදෙසා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේගේ ආශිර්වාදයත් උන්වහන්සේගේ කරුණාවත් උන්වහන්සේගේ බහුලත්වයත් අපි එක්කෙනාගේ ජීවිතවල වැඩි වෙන පිණිස අපි ඇදහිල්ලෙන් මේ මාසයේ ජය ගන්නා වූ මාසයක්. උන්වහන්සේ තුල අපි ගමන් කරන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්. අපිට පේන දේ අපිට අවට මොන දේ සිද්ධ වුණත් නමුත් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ලෙන් ගමන් කරන විට අපි ජය ගන්නවා. අපි සියලු දෙනා මේ යාඥා කරමු. මේ යාඥාව කරනකොට ස්වාමීන් වහන්සේ ඔබගේ සියලු අවශ්‍යතාවයන් ජීවිතයේ සියල්ලෙදී ජයග්‍රහණය ලබා දෙනවා ඇත. හාලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා, ගෞරව වේවා, නමස්කාර වේවා. Hallelujah. Rabba Shandara Rikatulu Kotele Shabarakantori Alaba Ribi Kandori Alakatele Barakatele Shebarakatulu Safa Jivamana Sarvabaladari Mahotamudev Swamini ඔබවහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. පියාණනේ ගිය මාසය ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබවහන්සේ ගිය මාසෙ පුරාවට අපිට දුන්න හැම ආශිර්වාදයක් ගැන අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබවහන්සේගේ කරුණාව ගැන අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, අපි විනාශයේ මාර්ගවලට සතුරු අපිව ගෙනිච්චත් ඒ සියල්ලෙන් ඔබවහන්සේ අපිව ආරක්ෂා කරා. පියාණනේ අපිට දුක, වේදනාව, ප්‍රශ්න, ගැටලු එන මොහොතේදී ඔබවහන්සේ අපේ ඉදිරියෙන් සිටගෙන ඔබවහන්සේ අපිට ශක්තිය දුන්න, අපිට බලය දුන්න. ඔබවහන්සේ අපිට මේ හැම දේ ගැන අපි ඔබවහන්සේට ස්තුතිවන්ත වෙනවා. ජීවමාන පියාණන් වහන්සේ, මේ ලැබුවා වූ ස්වාමීන් මේ මාසය තුල මම අතිශයින් ජයග්‍රාහකෙක්. යේසුස් වහන්සේගේ නාමයෙන් මම අතිශයින් ජයග්‍රාහකෙක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මම සුවය ලැබූ මිනිසෙක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මම ආශිර්වාදලත් මිනිසෙක්. මා තුල ක්‍රිස්තුස් වහන්සේ සිටින නිසා, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය, ශුද්ධාත්මයන් වහන්සේ මා තුල වැඩ වාසය කරන නිසා මම ඇදහිල්ලෙන් ප්‍රකාශ කරනවා මේ මාසය මම ජයග්‍රාහී මාසයක්. මට අද දවසේ පටන් මගේ ජීවිතය තුළ බලවන්ත දේවල් යේසුස් වහන්සේගේ නාමයෙන් සිද්ධ වෙනවා. මගේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ පුදුම දේවල් මේ මාසෙ තුළ මට කරන්න යනවා. උන්වහන්සේ මගේ සියලු හිඟකම් පහ කරලා, උන්වහන්සේ සියල්ල සපයලා, උන්වහන්සේ සියල්ලදී ආශිර්වාදය මට නිදහස් කරනවා. යේසුස් වහන්සේ මා සමග සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේ මා සමග සිටිනවා. උන්වහන්සේගේ ප්‍රේමය මා තුළ සිටිනවා. මම දැන් ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. රබ ශන්දර රිකලතු රුෂබරියන්තර. මම පෙනීමෙන් නොව මම ඇදහිල්ලෙන් ගමන් කරන මිනිසෙක්. මා තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මා තුළ තියෙනවා. මම මේ මාසේ මම අත තබන සියල්ල සඵලවත් වෙනවා. මම මේ මාසය තුළ කතා කරන සියල්ල සඵලවත් වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ආශිර්වාද ලද්දෙක්. යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ජීවිතයේ සියල්ලදී සඵලවත් වෙනවා. හාලෙලූයා. රබ ශන්දර රිකටුලු සෆා. පියාණනී, ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ ස්වාමිනී මේ මාසේ පුරාවට අපේ රැකියාවන් වලට, ස්වාමිනී අපේ ව්‍යාපාරයන් වලට ඔබ වහන්සේ ආශිර්වාද කරපු නිසා ස්තුති කරනවා. පියාණනී, අපිට කිසි හිඟකමක් එන්නේ නැහැ. ඔබ වහන්සේ හිඟකමෙන් අපිව සම්පූර්ණ කළා. ඔබගේ ආශිර්වාදය අපිට එකතු කළා. ඔබ වහන්සේ අපිට ජය දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, මම සුවයලත් මිනිසෙක්. මගේ රෝගේ පහ වුණා. මම සුව වුණා යේසුස් වහන්සේගේ නාමයෙන්. බලවන්ත දේවල් මගේ ජීවිතේ මම කරන්නට යනවා. ස්වාමීන් වහන්සේ, ඔබගේ ස්වාමිනී රහස්ථානයේ මාව සංගවගෙන ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන තරන් වහන්සේ නිසා ස්තුතියි. මගේ බලකොටුව ඔබයි, මගේ ශක්තිය ඔබයි, සියල්ලදී මට ජයග්‍රහණය දෙන්නේ ඔබයි. ස්වාමිනී, සතුරාගේ සියලු සැලසුම්, සාතන්ගේ සියලුම උපායන් මම දන්නවා. ඒ සියල්ලෙන් මට ජයග්‍රහණය තියෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මම අද දවසේ ජයග්‍රාහී මිනිසෙක්. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ආශිර්වාදයෙන් පිරුණු මිනිසෙක්. ස්වාමින් වහන්සේගේ කරුණාව මා තුළ තිබෙන නිසා, ස්වාමින් වහන්සේ මාව ගෙනෙන නිසා ස්තුති කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මාසේ පුරාවටම සියල්ලෙදී සියලු දේ තුළ මම ආශිර්වාද ලබන්නට යනවා. මම අතගසන තැන, පය තබන තැන, මම ඉන්න තැන සියල්ලදී යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ගබඩාවලට ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා. සියල්ලදී ඔබ වහන්සේ ආශිර්වාද කරන නිසා, ඔබ වහන්සේගේ කරුණාව වැගිරෙව නිසා ස්තුති කරනවා. පියාණන් වහන්සේ අපි කතා කරන වචනය තුළ පුදුම දේ සිද්ධ කරන්නට යන නිසා, අපේ යාඥාව ඇසුව නිසා ස්තුති කරනවා. අප්‍රේල් මාසයේ පුරාවටම යේසුස් වහන්සේගේ නාමයෙන් මම අතිශයින් ජයග්‍රාහකෙක් නිසා ස්තුති කරනවා. යේසුස් වහන්සේගේ ශුද්ධ බලවන්ත නාමය නිසාය. ආමේන්.